හරියට මේක තමයි. අනේ බෑ. හෙලෝ ගයිස්, ඔන්න මං අද මේ ලෑස්ති වෙලා යන්නේ යාළුවත් එක්ක අපේ ෆැකල්ටියේ අද තමයි අපේ චමරිය. එහෙනම් අපේ බැච් එකට දැන් අවුරුද්දක් සම්පූර්ණයි. දැන් අපි දෙවන වසර සරසවි සිසුන්. ඔයාලා බලන්නකෝ මේ චමරිය කියන්නේ මොකක්ද කියලා. ඔන්න අපි මේ වීඩියෝ ක්ලිප් එක දාලා තියෙන්නේ අපි කලින් දවසේ හවස ගියා චාමින්දි ස්ටෝස් මට මතක විදිහට මාතර තියනවා කියලා තොගේට බඩු ගන්න අඩු තැනක් අපිට උයන්න බඩු ගන්න අපි කලින් දවසේ හවස එතෙන්ට ගියා යතර දෙනෙක් එක්ක. හොඳම වැඩේ කියන්නේ අපි ඕනෙම කෑමකදී අනිවාර්යෙන් හදන පරිප්පු ගන්න පොලුත් ගත්තා. පරිප්පු අමතක වෙලා පහුගදා අපි හොඳ පරිප්පුවක් කෑවා මේ පරිප්පු ගන්න. ඊට පස්සේ ආසිරියකින් තමයි පරිප්පු අරන් ආවේ. මං කැම්පස් එකට ආවා මේ අපේ ෆැකල්ටි කැන්ටින් ඒරියා එක. එතන තමයි අපි උයන වැඩේ වෙන්නේ. මේ වෙද්දී ළමයි ඇවිල්ලා හිටියේ නෑ වැඩිය. ටික දෙනෙක් තමයි ඇවිල්ලා හිටියේ. දැන් බත් එක මුලින් හදන්න අරන් තිබ්බා. ඊට පස්සේ අපි පටන් ගත්තා පපඩම් බදින්න. මෙතන මස් ටිකේම හොදනවා. අපි යත්ති පපඩම් බදින්න හදනවා. ලිප හදන ගමන් තමයි තිබ්බේ. අපි ඉතින් ගිහිල්ලා පපඩම් බදින්න පටන් ගත්තා. ඒකනේ ගයිස් ලේසිම වැඩේ. හී මෙහෙන් තව ලිපක් ලෑස්ති කරනවා. ගෑස් ලිපක්. එතන චිකන් කරි එක එහෙම හදන්න. හැමදාම 8:05 වලට යනවා වගේ ලෙක්චර්ස් යන අපේ ෆැකල්ටි එකේ මේ වගේ දවසක් කියන්නේ මාරම නිදහස් දවසක්. ඔන්න චිකන් එකත් සීසන් වෙන්න දාලා තියෙන්නේ. කට්ටිය හරියට වැඩ කරනවා. මම ඉතින් ඒවා අධ්‍යක්ෂණය කරන ගමන් ඉන්නේ. මෙන්න අපේ පරිප්පුවත් දැන් ඉදෙන ගමන් තියෙන්නේ. ඒ අතරේ අපි පොඩි කයියක් දාලා හිටියා මේ. මෙතන වෙන්නේ චිලි පේස්ට් එක හදන වැඩේ. කෝනිස්සෝ බදින එක කරන්නේ. පේනව නේද අපේ දිවා ආහාරය සකසන්න ෆැකල්ටි කෝකියු ටික බැහැලම වැඩ. මේ වෙද්දි නම් සෑහෙන දෙනෙක් ඇවිල්ලා තිබ්බේ අපේ චමරියට.
මේ අපේ ඉසාරෝ ක්‍රිකට් සෙල්ලම් කරන අවස්ථාවක්. දැවන්ත 6 පාරවල් එල්ල කරනවා. ඔන්න ඉතින් මේ ඉන්නේ අපේ බැජ් එකේ ඉන්න හංසිකා. මේ දවස්වල හංසිකා හරිම ජනප්‍රියයිනේ. ඉතින් අපි මේ පොඩ්ඩක් කියාවල්ලගෙන චාටර් කරන ගම. මේ ළමා මානසිකත්වය අවදි වුණ මොහොතක්. ඔන්න ෆැකල්ටිය ෆ්‍රෙෂ් නෙල්ලි වලින් අච්චරුවක් දාන්න තමයි හදන්නේ. ඔන්න ඊට පස්සේ පටන් ගත්තා කට්ටියත් එක්ක තාලයක් අල්ලලා සින්දු කියන්න. ගීතෙන් ගීතේ තමයි කරන්නේ අපි. අහලා බලන්න කොහොමද සද්ද කියලා. ටැමිල් යාළුවෝ ටිකත් පටන් ගත්ත ටැමිල් සින්දු ටිකක් කියන්න වට්ටම ආතලයක් ගත්තා. ඔන්න ඊට පස්සේ තමයි පටන් ගත්තේ අපේ ලොකුම මිෂන් එක. කියන්නේ දිවා භෝජන සංග්‍රහය. කෙහෙල් කොලේ දාලා කොම එකට තමයි දිවා භෝජන සංග්‍රහය වැළඳුවේ. ඔන්න බලන්නකෝ රෙඩි වෙන විදිහ. ඔන්න කට්ටියම කාලා ඉවර වෙලා ඊට පස්සේ තිබ්බ අතුරුපස වළඳන්න. අතුරුපස ගේනකම් ඔන්න අපේ ඉසාරට පින්නතේ වැඩක් මතක් වෙලා ඉතුරු ඉඳුල් ටික අරගෙන ගියා කැම්පස් එකේ ඇතුළේ ඉන්න බල්ලන්ට දෙන්න. ඔන්න එතකොට අපිට පූස් යාළුවෙකුත් හම්බුණා. මෙයන් අපි පස්සෙන්ම ආවා කෑම කාලි ඉවරලත්. ඊට පස්සේ අපි එනකොට අපේ අයිස්ක්‍රීම් පංගුවත් ඉතුරු කරලා තිබ්බා. ඒකට වැඩ දෙන ගමන් තමයි දැන් මේ ඉන්නේ. භෝජන සංග්‍රහයෙන් පස්සේ අපි පටන් ගත්තේ ක්‍රිකට් සෙල්ලම් කරන්න. කොල්ලෝ කෙල්ලෝ අදාළ නැහැ. ඔක්කොම ගෲප් 3කට බෙදිලා අපි ක්‍රිකට් ගහන්න පටන් ගත්තා. බාස්කට් බෝල් කෝඩ් එකේ තමයි ක්‍රිකට් ගහන්න පටන් ගත්තේ. හංසිකා වයි හම්බුණා ළමයි. බැට් කරන්න අපේ වාර එනකන් තමයි අපි මේ දැන් බලන් ඉන්නේ වාඩි වෙලා. ළමයාව බොහොම අමාරුවෙන් තමයි කැමරා කාචයට හසු කරගත්තේ. ඔන්න මගේ පළවෙනි පාර බැට් කරන්න හම්බෙච්ච
එකෙන්ම අවුට්. කැච් එකක් ඇල්ලුවනේ ගයිස්. දෙවනි පාරත් එකෙන්ම අවුට්. ඒකත් කැච් කරා. ඔන්න ඔය විදිහට තමයි භෝජන සංග්‍රහයෙන් පස්සේ අපේ චමරයේ ඉතුරු කාලේ ගත වුණේ. ඉතින් එහෙනම් ගයිස් කොහොමද මේ කැම්පස් ජීවිතය කියලා ඔයාලා දැක්කනේ. එහෙනම් ආයෙත් අලුත් vlog එකකින් හම්බෙනකම් මගේ channel එක subscribe කරලා තියාගන්න. මේකට like එකක් දාන්න.